මාත්‍යා පහන්තිර කපුරු පැකට්ටයක් ගමුකෝ. යනවා යන්න. පුදුම වදයක් නේද බබා? සල්ලි තියෙන වාහනයක් දැක්කහම කීයක් හරි කඩා ගන්න එනවා දුවගෙන හිඟන්නෝ. හෙලෝ. අර වැඩි හරි නේද? හරි. මල්ලි හන්දිය රත්තරන් බඩු කඩේට ගිහිල්ලා අපි මේ මුද්ද විකුණමු බං. අපිට අනුන්ගේ දේවල් පහක්කේ අම්මා කියලා තියෙනවනේ. මුන්ගේ දේවල් ගන්න එපා කියලා. උඹ දන්නවනේ බං මාත් අනුන්ගේ ඌව ගන්න නෑයි කියලා. ඒත් උඹට රෝද පුටුවක් කරන් දෙන්න අවුරුදු කීයක් නම් මේ පාරක් ගන්න කපුරු පහන්තිර වික්කද බං? මේ හම්බෙන සොච්චෙන් උඹට රෝද පුටුවක් නෙමෙයි රෝදයක්වත් අරගන්න බෑ මට. මේ වගේ chance එකක් නම් ආයෙත් නෑ බං. පණ්ඩිත කතා නොකර බරෙන් මාත් එක්ක යන්න හන්දියේ කඩේට මේක විකුණලා කීයක් හරි ගමු අපි දෙන්න. මල්ලි ඔයා පොඩ්ඩක් මෙතනින් ඉන්නවද? මං ඇතුළට ගිහින් එන්නම්. නෝනා රත්තරන් මුද්දක් තියෙනවා විකුණන්න කියලා ආවේ. මේක වටින එකක්ද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්? මේක නම් මේ පෙච්චර වටින එකක් නෙමෙයි. කොහෙන්ද මේක හම්බුනේ? ඕක නම් මට මේ හම්බෙච්ච එකක් නෝනා. කීයක් වගේ ගන්න පුළුවන්ද ඕකට? පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. මට තනි තීරණයක් ගන්න බෑ. පොඩ්ඩක් ඔය එළියෙන් ඉන්න මම මහත්තයාගෙන් අහලා කියන්නම්. හෙලෝ සර්. මේ හිඟන මිනිස්සෙක් ආපා. ඩයමන්ඩ් ස්ටෝන් එකක් තියෙන රත්තරන් රින් එකක් අරගෙන. මේ මම නම් කියලා ඇව්වා වැඩි වටින්නේ නැහැ එළියෙන් එන්න කියලා. මේ කීයක් වගේ දෙන්නද සර්? 5000ක්. හා සර්. හරි එහෙම කරන්න. හරි සර්. අපේ සර් නම් කිව්වේ 2500ක් වගේ වටින්න කියලා. ඔය වැඩ කරන්නේ නැති මුද්දක් නේ. කමක් නැහැ ඉතින් මේ අසරණේකුත් ඉන්න හින්දා. මෙන්න 5000ක්ම තියෙනවා. තව පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඇස් දෙක ගන්න මං කිව්වම අරින්න ඕනේ. ඔය සල්ලි වලින් ඉන්න